හලෝ මොකද වෙන්නේ? අපි අද වෙසක් එකට වෙසක් කූඩුවක් හදන්න යන්නේ හරිද? හදන්න යන්නේ නැවක්. දැන් නැවක් කියපුවාම ඇවිල්ලා වරලා ඒක සාම්ප්‍රදායික කූඩුවක් නෙවෙයිනේ. ගොඩක් කට්ටිය හදන්නේ නැහැ නැව් වගේ. ඒවා හරිද? නැව් ප්ලේන් ඕවා ලේසියකට හදන්නේ නැහැනේ. හදන්නේ අටපට්ටම්, තරු, අය 18 පට්ටම් ඔය වගේවනේ. ඒකට හේතුව මේ දැන් ඇවිල්ලා වෙලා සාම්ප්‍රදායික කූඩුව කියන්නේ අටපට්ටම් වගේ ඒවා කූරු 24ක් ගත්තා, කොටු 6ක් බැඳගත්තා, මුළු ටික කට ගහපුවාම අටපට්ටම එනවා හරිද? දැන් එතකොට නැවක් කියන එක ඇවිල්ලා වෙලා එහෙම හිතන්නකෝ දැන් අටපට්ට මේ කොටු බඳිනවා වගේ නැව කියන ඒ වගේ වෙසක් කූඩු වල මේ නිශ්චිත හැඩයක් බදාගෙන ඒ වගේ මුළු නෙවෙයිකට ගන්න. ඒ කියන්නේ අපි ඒ දැන් නැවේ හැඩයක් තියෙනවනේ. හැඩේ අපි මේ කූරු නම ගන්න තමයි තියෙන්නේ. ගැටක ගහ. හරිද? අවශ්‍ය තැන් වලින් ගැට ගහලා එතකොට ඒ වගේ දිගක් පළලක් නැහැ. ඒ වෙලාවට තමයි ඒ දැන් හිතන්නකෝ නැවේ එක කූරක් තියෙනවා. ඒක ඒ වෙලෙට තමයි කපලා ගන්න. හරිද? ඒ වගේ සීන් එකක් තමයි නැවක් හදනකොට යන්නේ. එතකොට මම මේ කූරු ටිකක් කපාගෙන ඇවිල්ලා තිනවා අඩි 4ක විතර කූරු. හරිද? 20ක් විතර තියෙනවා. ඉතින් කපන් එන්න හේතුව දැන් හිතන්නකෝ දැන් අටපට්ටමක් වගේ බඳිනකොට කූරු උණ වටේ පළලා ඒ කියන්නේ ගාන්ට කපාගෙන පළල ඉවරලා 24ක් කරගෙන ඉවර වෙලා කොටු 6ක් බැන්දාම හරිනේ. ඒ වගේ දැන් මේක එහෙම බෑ. හරිද? මේක අවශ්‍ය වෙලාවට අවශ්‍ය කූරු අවශ්‍ය තැනදී කපලා ගන්න තියෙන්නේ. දිග අරගෙන. හරිද? එතකොට උණ කොටේ පළලා ඒක මැනගෙන එවිල කපන්න බෑ. ඒ කියන්නේ අපි කූරු ටික කපා ගත්තට පස්සේ අපිට හිතන්නෝ අඩි දැන් මෙතන තියෙන 4 කෑලිනේ. අඩියක කෑල්ලක් ඕනනම් ඒක ඒ වෙලාවට කපලා තමයි ගන්න තියෙන්නේ. හරිද? ඉතින් ඒ හින්දා මම ලේසි හින්දා මේ මෙහෙම කපාගෙන ගෙනලා තියෙනවා. අපි බලමු එතකොට දැන් මේකේ මේ පළවෙනියටම වැඩේ ආරම්භ කරන්නේ කොහොමද කියලා. හරිද? හරි දැන් අපි නැවේ ඉස්සරෝම බැඳගන්න යන්නේ වෙන්න මේ කොටස. හරිද? මේ ඇවිල්ලා කොහේ කියලාද හිතන්නේ? මේ ඇවිල්ලා වල නැවක උඩ පැත්ත. හරිද? නැවේ උඩ පැත්ත. ඒ කියන්නේ හිතන්නකෝ අහසේ ඉඳන් බලනකොට නැව තියෙන්නේ කොහමද? ඒක තමයි මේක. හරිද? දැන් මේක ඇවිල්ලා හිතන්නකෝ මේ හතර බඳිනවා. ඊට පස්සේ අර දෙක එකට කරලා බඳිනවා. එතකොට මෙතන පේනවනේ පොඩි හැඩයක්. නැවක හැඩයක්. ඩිම් බලපුවාම පේන හැඩේ. ආන් ඒක තමයි මේ. හරිද? එතකොට ඕක තමයි ඉස්සරහම බැඳ ගන්න තියෙන්නේ. මේක බඳිනකොටත් මම පොඩි උපදේශක් වගේ එකක් දෙන්නම්. මේක ඇවිල්ලා ඉවරලා අනිවාර්යෙන් මේ සුදු පැත්ත තියෙන්නේ. ඒක හරි කහ පැත්ත හරි එක පැත්තකට තියෙන විදිහට බැඳ ගන්න. හරිද? මේක සුදු පැත්ත කියන්නකො. ඒ පැත්ත විතරක් කොහොම උඩට තියෙන විදිහට. හරිද? එතකොට මෙහෙම කරලා එකට කරලා බැඳහම සුදු පැත්ත ඔහම කරලා නැමිලා උඩට එනවා. කියන්නේ මේ උණ පටිවල හැටි. හරිද? වැඩි ඒ කියන්නේ මේ කූඩු හදලා අනම්මනම් කළාම දන්න දේවල්. හරිද? මෙහෙම කල්ලි වලලා මෙතනින් පොඩි හැඩයක් උඩට එනවා. එතකොට නැවේ හැඩය ගන්නත් අපිට ලේසි වෙනවා. හරිද? මේ අනිත් එක දෙක දෙපැත්තට බැඳලා තිබ්බොත් එහෙම එකක් උඩට හැරෙනවා අනිත් එක යටට හැරෙනවා. එතකොට නිකන් මෙතන පොඩි අවුලක් වෙනවා. හරිද? ඒ හින්දා අනිවාර්යෙන් එකම පැත්තකට තියලා බැඳගන්න. ආය තව කියන්න තියෙන දැන් මේක සාමාන්‍යයෙන් මම අරන් තියෙන කූර අඩි 4ක් විතර දිගයි. හරිද? 4ක් කියන්නේ හරියටම 4ක් දිගයි. හරිද? එතකොට දැන් මේ මැද්දෙන් හොම් බඳින එක අඟල් 2ක් විතර මෙහාට වෙලා තියෙන්නේ. ඔහොම තමයි. ඉතින් මම මේ දැන් මුලින්ම කිව්වේ දැන් මේක හදාගත්තයි කියන්නේ අනිත් ටික එච්චර අමාරු නෑ. හරිද? මේක තමයි මුලින් හදාගන්න ඕනේ. එතකොට වැඩේ ෂේප්. අනිත් එක තව එකක් තියෙනවා මේ මෙන්න මේ පිටිපස්ස කූර. ඒක අනිත් කූරට වඩා අඟල් 2ක් විතර කොටයි. හරිද? ඔය අඟල් 2ක් 3ක් විතර කොටයි. ඒක තමන්ගේ ඇහි මට්ටමට කපලි වල හදා ගන්න තමයි තියෙන්නේ. ඕක තමයි මූලික සැකිල්ල. එහෙනම් අපි බලමු මේ ඒක බැඳගත්තට පස්සේ ඉතුරු වැඩ ටික කොහොමද යන්නේ කියලා. හරිද? ඔන්න අපේ නැවේ මූලික පියවර ඉවරයි. හරිද? දැන් තියෙන්නේ නැවේ යට හරිය හදන්න තමයි. මම මේක ගැට ගහන්න ගත්තේ මෙන්න මේ සන් නූල් එක. හරිද? මේ සන් නූල් තමයි මම ගැට ගහන්න ගන්නේ. පොටවල් 4ක් 5ක් දාලා ඉවර වෙලා ගැට ගහන්න ගත්තාම මේ ආයෙ මොකුත් වෙන්නේ නැහැ. ඒක හැබැයි මෙහෙමයි. මේකේ මේ උණපටිය මෙන්න මේ දෙපැත්ත තියෙන්නේ. මේ දෙපැත්ත පොඩ්ඩක් මේ සුදු කහ පාට පැත්තෙන් තමයි කැපෙන්නේ. මේ පැත්ත පීයෙන් ඔහම හූරලා ගන්න ඕනේ පොඩ්ඩක්. එතකොට නූල කැපෙන්නේ නැහැ. හරිද? පොටවල් 4ක් 5ක් වැටිච්චාම කොහොමද කැපෙන්නේ? අර අදිනකොට කැඩෙන්න ඉඩ තියෙන හින්දා ඒ කැපෙන පැත්ත මේ පොඩ්ඩක් පීයෙන් සූරලා ගත්තා පස්සේ ඒකෙන් ගැට ගන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. ඔට්ටපාලු වල එහෙම සීන් එක තියෙන්නේ. දැන් මේ ඔට්ටපාලු තියෙනවා පරණයි ඒවා කැඩෙනවා. අනිත් එක මේ පොතු වැඩි. දැන් හිතන්නකො මට ටිකක් දිග කෑල්ලක් ගන්න ඕනේ කියලා ඔට්ටපාලු අපි ගේන ගොඩේවත් නැහැ. අපිට ඕනේ කෑල්ල. ඒ කියන්නේ දිග කෑල්ලක් හොයාගන්න නැහැ. ඒ හින්දා ඒ වගේ වැඩ කරන්න එපා වෙනවා. ඒ හින්දා මේ
මම ගොඩක් වෙලාවට ගන්න සන් නූල් තමයි. කට්ටෙත් ගන්නවා නම් අර අනිවාර්යෙන් මේ උණපටියේ කහ පාට පැත්ත සුද්ධ කරලා ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? අපි බලමු දැන් මේකේ මේ නැවේ ඉතුරු ටික කොහොමද යන්නේ කියලා. හරිද? ඔන්න දැන් කිව්වා වගේම අර පැත්තෙන් පොඩි හැඩයක් උඩට ඇවිල්ලා තියෙනවා. හරිද? දැන් මේ නැවේ උඩ ටික හරි. අපිට තියෙන්නේ මේකේ යට පැත්ත හදාගන්න. මේක හදාගන්නකොට අපි උණපටියක් අරන් මේක නමල ඉවරලා තමයි හදාගන්න ඕනේ. හරිද? මෙතෙන්ටයි ගැට ගහ ගන්න ඕනේ. රවුමට නමලා. එහෙම තැන් දෙක තුනකින් හරි තැන් දෙකකින් හරි අවශ්‍ය තැන් කීපයකින් මේ ඒ හැඩේ හදාගන්න තමයි තියෙන්නේ. හරිද? අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා. එතකොට හරි අපි හදාගත්ත රවුම අරකට ගැට ගහගෙන ඉවරයි. හරිද? දැන් අපි ඉස්සරහට මෙතෙන්ට මේ තව එකක් හදාගන්න ඕනේ. ඒක හදාගන්න ඕනේ ටිකක් ලොකුවට. හරිද? එතකොට තමයි නැවේ හැඩේ නිකන් අර ඇහැට දැක්කම හොඳයි කියලා හිතෙන විදිහට එයි කියලා හිතෙන්නේ. ඒක ටිකක් ලොකුවට ගත්තාම. හරිද? දැන් අර විදිහටම ගත්තාම නිකන් අර බටේ වගේ නිකන් කැඳ බීපු එක වගේ වෙයි වගේ හිතෙනවා. ඒ හින්දා ටිකක් ලොකුවට ගන්න ඕනේ මැද හරිය. එතකොට පිම්බිලා ඒක ලස්සනට එයි කියලා හිතනවා. හරිද? දැන් අපිට තියෙන්නේ ඒක හදාගන්න තමයි. මම ඒක දාන්නේ නැහැ වීඩියෝවට. මොකද එක රවුමක් හදාගන්න ඉතින් දැම්මනේ. දැන් ටිකක් ලොකුවට හදන්න කියලා කිව්වම ඔය කට්ටිය ඒක හදනවා නම් මේ ඒක ඒ විදිහට කරන්න. හරිද? ඒ කියන්නේ දැන් මේක අනවශ්‍ය විදිහට වීඩියෝ දික් කරලා වැඩක් නැහැ නේ. අවශ්‍ය දැන් ටික තිබ්බනම් එච්චරයි. හරිද? ඒ හින්දා මේ අපිට තියෙන කොහොම හරි ඒක ටිකක් ලොකුවට අරන් ගැට ගන්න. හරිද? එහෙනම් බලමු මේ ගැට ගැහුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. ඔන්න අපි දැන් රවුම් හතරම බැඳගෙන තියෙනවා. හරිද? 1 2 3 4. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේ හරහා කොහොම පටි බැඳ ගන්න. හරිද? ඒ කියන්නේ දැන් හිතන්නකො මේක මෙතනයි සාමාන්‍ය මේ හරියෙන් වගේ බැඳාම මෙතන පැතලීනේ. එහෙම බෑ. මේකේ සාමාන්‍යයෙන් හැඩේ රවුම හිටි වගේ හිතන ගන්නට සාමාන්‍යයෙන් ඈතින් මේ ගානින් සාමාන්‍ය පටි 3ක් විතර යයි මැද හරියට යද්දි. එහෙම පැත් 3ක් හෝ 4ක් ඒ වගේ යයි. එහෙම බැඳ ගන්න තමයි තියෙන්නේ. ඉස්සරවම අපි බැඳ ගන්න ඕනේ දෙන්න මෙතන මැද එක කොහොම බැඳ ගන්න ඕනේ යටින් හරි මැද්දේ මෙතෙන්ට එනකම්ම. ඊට පස්සේ පිළිවෙලෙන් පිළිවෙල එක එක දෙපැත්තෙන් කොහොම බැඳගෙන එන්න තමයි තියෙන්නේ. එතකොට මේක තනිකර බෝට්ටුවක් වගේ කොහොම රවුම හැදෙනවා මෙතන වටේන් කොහොම. ළඟින් වගේ කියන්නේ ගොඩක් ළඟින් නෙවෙයි බැඳ ගන්න ඕනේ මේ මෙතන හැඩේ කොහොම රවුම හිටී වගේ හිතන ගන්න. නැත්තම් එහෙම අර කොහොම කැඩි ගියපම කැතයිනේ. ඒක හරියන්නේ නැහැ. එහෙම රවුමට වගේ හිටී කියලා හිතන ගන්න සාමාන්‍යයෙන්. ඔව් මේකේ නම් 1 2 3ක් හෝ 4ක් වගේ මේ හරියට යයි. මේ පැත්තේ ඒතකොට 3යි. ඒතකොට මෙතන මැද එක තමයි 4 වෙනි එක. එහෙම වගේ වෙයි. බලමු අපි ඒකත් බැඳගෙන. හරිද? කොහෙවත් නැති වැස්සක් පාත් වුණා එකපාරටම. හරිද? මේ මම වීඩියෝ එක පටන් ගත්තොත් එහෙම අනිවාර්යෙන් මැදදී වැස්සක් වහිනවම තමයි. නැත්තම් ඒ මම නෙවෙයි වගේ සීන් එකක් වෙලා තියෙන්නේ දැන් මේ වෙද්දී. හරිද? අනිවාර්යෙන් වහිනවම තමයි. කොහොම හරි දැන් මම කූඩුවේ යට සැකිල්ල බැඳගෙන ඉවරයි. හරිද? දැන් ඔක්කොම බැඳලා ඉවරයි. තව 30ක් විතර තියෙන්නේ වැඩේ ඉවරම කරන්න. අපි බලමු දැන් මොකද කරලා තියෙන්නේ කියලා. හරිද? එතකොට ඔය කට්ටියට සාමාන්‍ය අදහසක් ගන්න පුළුවන් මෙහෙම තමයි වෙලා තියෙන්නේ කියලා. මොකද මේ වීඩියෝ එක අනවශ්‍ය විදිහට ගැට ගන්න හැම නූලම පෙන්නලා තේරුමක් නැහැ නේ. ඒකට වීඩියෝ එක දික් කරනවා විතරයි. දැන් මම පෙන්නන්නම් මොකද්ද කරලා තියෙන්නේ කියලා. මෙන්න තියෙනවා අපි හදපු නැව. හරිද?
මේකේ නැවේ යට සේරම ටික දැන් හදලා ඉවරයි. දැන් මේකේ යට ආය අත තියන්න දෙහාවක් නැහැ මේකේ. හරිද? ඔක්කොම වගේ හදලා ඉවරයි. මේකේ අතනින් උඩ කූරක් තියෙනවා. මම ඒක තව ටිකකින් කියන්නම් මොකද්ද සීන් එක කියලා. හරිද? දැන් අපිට මේකේ කරන්න තියෙන්නේ මේකේ අර නැව්වල තියෙන මගියන්ට යන්න වගේ සීන් එක. ආන් ඒක මේ මෙතන පොඩි ගයක් වගේ එකක් හදන්න ඕනේ. ඊට පස්සේ තව මේකට ස්ටෑන්ඩ් එකක් හදන්න ඕනේ ඉස්සිලා තියෙන්න. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මේක මෙන්න මෙහෙම ඉස්සිලා තියෙන්න වගේ. මෙන්න මෙහෙම ඉස්සිලා බිම තියන්න හදන්නේ මේක. මේක මෙහෙම ඉස්සිලා තියෙන්න වගේ ස්ටෑන්ඩ් එකක් වගේ කතරයක් වගේ හදලා ඉවරලා කොහොම හරි හදන්න ඕනේ ඒක. ආයෙ දැන් මේ කූර තියෙනවනේ. මේ කූර මොකක්ද දන්නවද? මේ කූර ඇවිල්ලා ඉවරලා මෙතන මේ අත් වැටක් වගේ යන්න තමයි හදලා තියෙන්නේ. අතන අර ජොයින්ට් එකේ ඉඳන් මෙහෙම අත් වැටක් වගේ එනවා මෙතෙන්ට. හරිද? ඒකට තමයි මේ කූර උඩටම අරන් දෙන්නේ. මේ කූරත් අරන් දෙන්නේ සම්පූර්ණ දිග කූර තමයි මේ අතන ඉඳන්ම තමයි අර මුල්ලෙන් ඉඳන්ම තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. හරිද? මේක මෙතන මේ නිකන් ජොයින්ට් එකක් නෙමෙයි දිග කූර දාලා තියෙන්නේ. ආය මේකේ දැන් මෙතන මේ ඔක්කොම ගිහිල්ලා තියෙන ඒවා නිකන් මෙතන පොල්ලත්තක් වගේ තමයි බැඳලා තියෙන්නේ. හරිද? ඒ කියන්නේ හැඩේ එන විදියට දැන් ඔය කට්ටියක් හදනවා නම් හැඩේ එන විදියට කොහේ බැඳද්දත් අවුලක් නැහැ. මෙතන මේ මෙතන ඉඳන්ම ගන්නත් පුළුවන් මේ කූරු ඔක්කොම. ඒ වුණාට දැන් මෙතන එතකොට මේ උණපටි ගොඩක් එකතු වෙනකොට මෙතන පොඩි අවුලක් එනවා ගැට ගහගන්න ගියම නිකන් අර එක ගොඩේ වගේ වෙනවා. ඒ හින්දා තමයි මේක මේ පන්නලා ඉවරලා හැඩේ එන විදියට අරන් තියෙන්නේ. දැන් මේකේ හැඩේ ගැන කිව්වොත් එහෙම හැඩේ අවුලක් නැහැ නේ. හරි පේනවනේ. හැඩේ අවුලක් නැහැ. හරිද? නැව වගේ තියෙනවා. දැන් මේකේ ඔය කට්ටියට බැලුවමට පේනවනේ. මේකේ මේ මෙතන ගියක් වගේ ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මේ පැත්තට ඵලයේ බානවා. එතකොට ඒක ලස්සන කරලා ගැව්වා. ඒක දැන් මේ අතින් පෙන්වන්න බෑ ඒක. ඊට පස්සේ මෙතනින් ඔහොම මෙතෙන්ට අත් වැටක් එනවා. හරි? රවුමට වගේ අත් වැටක් එනවා. ඊට පස්සේ මේකේ තව ස්ටෑන්ඩ් එකක් ගහනවා. මේ පැත්ත ඉස්සලා තියෙන විදිහට අර පැත්ත පොඩ්ඩක් පාත් වෙලා තියෙනවා. ඒක තමයි දැන් මට මේක කරන්න ඉතුරු වෙලා තියෙන්නේ. අපි ඒ ටික කරමු එහෙනම්. හරිද? මොකද කියන්නේ? අපි ඊළඟ විසක් කූඩුව විදිහට මෙන්න මේකෙක් හදමුද? පෙන්නන්නද? ඕන් ඈ. මොකද හිතෙන්නේ? හිතන දේ කියාගෙන යන්න. හරිද? හදමු කිව්වොත් හදනවා. එච්චරයි. හරි අපි ඔක්කොටම කලින් ස්ටෑන්ඩ් එකක් හදාගත්තා. හරිද? ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන ස්ටෑන්ඩ් එකක් හදාගත්තා. මේක හෙලවෙන්නේ නැති වෙන්න තියාගන්න. දැන් මම මේකේ ගේ වගේ එක හදන්න තමයි යන්නේ. හරිද? එතකොට ගේ හදනකොට ඕක හෙලවි එහෙම කර කර ගැට ගහන්න බෑ. එතකොට එන ගේමක් දෙන්න වෙනවා. ඒ හින්දා ඉස්සරහ පැත්ත හදාගත්තා. පස්සහටත් හදන්න ඕනේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ගේ හදලා ඉවරනාට පස්සේ පස්සේ ගැට ගහන්න පුළුවන්. මේ දැන් ගේ හදන සීන් එකක් කලින් වගේම තමයි. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ මේ දැන් මම ගේ හදන්න පටන් ගන්නවානේ. ඒක මට මේක කරන්න කියලා ඒක කරලා ඒ කියන්නේ කියලා ඒකම කරන්න ගියපම ඒක කරන්න බෑ සමහරවිට. ඒ කියන්නේ දැන් මම හිතනේ කරන්නේ. ඒක මෙතෙන්ට මේ වැඩේ කරා නම් හරි කියලා ඒ හිතන දේ හිතන වෙලාවට තමයි කරන්නේ. හරිද? එතකොට කොහෙන්වත් බලාගෙන නෙවෙයි කරන්නේ. එතකොට ඒක අර කියන්නේ දැන් මම මේක කරන්න කියලා අන්තිමේට ඒක කරන්න බෑ සමහරවිට. එතකොට එහෙම වෙච්චාම එන අවුලක් යනවනේ. දැන් මූ කිව්ව එකක් කරන්න එකක් මොකද්ද මේ කියලා හිතනවනේ. ඒ හින්දා මම කරලා ඉවර වෙලා පෙන්නන්නම් මේකයි කරේ කියලා පැහැදිලි කිරීමක් එක්ක හරියද. එතකොට ඔය කට්ටියට දැන් හදන්න හිතාගෙන ඉන්නවා නම් ඒක ප්‍රශ්නයක් නෑ නේ. එතකොට ඔය කට්ටියගේ විදියකට හදන්න පුළුවන් මේ විදිහට මේක බලාගෙන. එහෙම සීන් එක තමයි මේ වැඩේ කරන්නේ. හරියද? මොකද මගේ විදිහටම කරන්න ඕනේ කියලා එකක් නෑනේ. මොකද මම කරන්නේත් කාගෙන්වත් බලන්නේ නෙවෙයි මට හිතන විදියට. ඉතින් ඔය කට්ටියටත් මේක දැක්කට පස්සේ ඒ කියන්නේ මේ ඔයාගේ විදිහකට කරන්න පුළුවන්. ඉතින් අවුලක් නෑ. එහෙනම් අපි බලමු ඊළඟට මොකද වෙලා තියෙන්නේ කියලා. හරිද? ඔන්න අපි අපේ නැව හදාගෙන ඉවරයි. හරිද? මේ තියෙන්නේ නැව. දැන් අපිට මේක තියෙන්නේ අලව ගන්න විතරයි. හරිද? මේක මම ඊයේ රෑ හදලා ඉවර කරේ. ඒ වුණාට මම මේ වීඩියෝ රෙකෝඩ් කරේ මුකුත් කරේ නැහැ. මොකද වීඩියෝ ක්වොලිටි එක මදි වගේ හින්දා. හරිද? කරවලේ පේන්නෙත් නැහැනේ. මම මේක කොහොම හරි ඊයේ හවස 3ට විතර පටන් ගත්තා. 3ට විතර පටන් අරන් 4:00මාර විතර වෙද්දි වැස්සා. ඊට පස්සේ 8:00මාර විතර වෙනකොට මේක හදලා ඉවර කරා. හරිද? අද උදේ මේකට බල්බ් දෙකක් දාගත්තා. මොකද සම්පූර්ණයෙන්ම මේක අලවල ඉවරයක්. ඒ කියන්නේ අලවන හින්දා සම්පූර්ණ හිස්තනක් තියන්න නැති වෙන්න මේ බල්බ් දාගන්න අත දාගන්න ඉඩක් නැති වෙන හින්දා වයරින් එකක් වගේකුත් ගහලා තියෙනවා. හරිද? මම මේකත් පෙන්නන්නම්.
තව මොනවාද? එච්චරයි. හරි එහෙනම් අපි බලමු මොකද්ද මේ කරලා තියෙන්නේ කියලා කූඩුවට. හරිද? මම ඉස්සරවම කියන්නම් මේකේ වයරින් එක ගැන. හරිද? මේකේ කූඩුව ටිකක් වැඩිපුර දිග හින්දා මේ මැද හරියට බල්බ් එකක් දාපුවම සාමාන්‍යයෙන් මදි. හරිද? ඒ හින්දා මම මේ හරියට එකයි මේ හරියට වගේ එකකුයි දාලා තියෙනවා. මේක උඩ අතට හරවලා තියෙනවා මේ නූලක් ගැට ගහලා ඉවරලා මේ හෝල්ඩරෙන් ගැට ගහලා තියෙනවා. හරිද? ඒ හින්දා මේක උඩට ඉස්සලා තියෙන්නේ ඒකයි. හරිද? ඒ කියන්නේ දැන් මෙතන මේ හරියත් මේ ගේ වගේ එකටත් එළිය වැටෙන්න ඕන හින්දා ටිකක් උස්සලා වගේ තියෙනවා. එතකොට අවුලක් නැහැ. මේකේ මෙතනින් වයර් එක ඇවිල්ලා ඉවරලා මේ හෝල්ඩරෙන් සම්බන්ධ වෙලා ඒක තමයි මෙතනින් එළියට ගිහිල්ලා තියෙන්නේ. හරිද? දැන් එතකොට අපිට මේක අලවන කොටත් කිසිම බාධාවක් නැතුව මේ මෙතනින් ඔහම කරලා මෙතනින් පැනලා තියෙන්නේ. මේ අලවන එකට බාධාවක් වෙන්නේ නැහැ මේ වයර් එක ගිහිල්ලා තියෙන හින්දා. හරිද? දැන් කට්ටියත් මේක එල්ලන්න වගේ හදනවා නම් මේ වගේ තැනකින් කොහොම හරි උඩ ගන්න වයර් එක. කියන්නේ ඔයාලට පහසු තැනකින් වයර් එක එළියට ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි කතා කරමු මේකේ මේ ගේ වගේ එක ගැන. හරිද? ඒ ගේ වගේ එක ඇවිල්ලා මේක කූරක් කියන්නම්. එතකොට ඔකට අනිත් කූරු තුන ගැනත් හිතාගත්තා. දැන් මේකේ මේ කූර සම්පූර්ණ කෙලින්ම මේ මෙතන ඉඳන් මෙතෙන්ට ගිහිල්ලා තියෙනවා එක කූරක්. තව මේ යටින් සම්බන්ධ වෙලා තියෙනවා එක තැනකට. හරිද? නැත්නම් මේක එක තැනකින් විතරක් ගැට ගැහුවොත් මේක හෙල වෙනවා. ඒ හින්දා යටිනුයි උඩිනුයි ගැට ගහ ගන්න පුළුවන් වෙන්න මේ මෙතනිනුයි ඔහම හරහට ගින් දිනවා. ඉස්සරහත් ඒ වගේම තමයි. හරිද? මේ මෙතනයි මෙන්න මෙතනයි ගිහිල්ලා තියෙනවා. ආය මෙතනින් හරහට මෙහෙම එකක් ගැට ගහලා තියෙනවා. දැන් මේකේ සවුකුලේ අලවනකොට දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම වෙන්න එපා. එතකොට මෙතන එකක් තියෙන්න ඕන හින්දා මේක ගැට ගහලා තියෙන්නේ. එතකොට ඒක එහෙමයි. හරිද? ආය පිටිපස්ස සහ මේකේ ස්ටෑන්ඩ් එකේ මෙතන මේ එකක් තමයි අවිල්ලා තියෙන්නේ. මේක දැන් ඉස්සරහට දෙකක් තියෙන හින්දා මේක මෙහෙම ලොකුවට හෙලවෙන්නේ නැහැ. මේ එකක් මෙතන ඉස්සිලා තියෙන විදිහට තිබ්බාම ඇති. ඒකත් ගිහිල්ලා මෙතනින් මෙතෙන් සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒ හින්දා මේක ඒ කූර ගැලවෙන්නෙත් නැහැ. ආයෙ තියෙන්නේ මේකේ ආය හදපු වගේ තියෙන්නේ මේ අත්තට. හරිද? මේ අත්තට මෙතන අර උඩට තිබ්බ කූරෙන් ඔහොම කෙලින්ම මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේක අර හැඩේ එන විදිහට තමයි ගැට ගහලා තියෙන්නේ. නේ. ඒ හැඩේ එන විදිහට තමයි ගැට ගහලා තියෙන්නේ. ඒකට මෙතනින් මෙහෙම පොල්ලක් ඒ කියන්නේ කූරක් නමලි කරලා මෙහෙම ගැට ගහලා තියෙනවා. මෙතනින් එකක් ගැට ගහපු එකට. හරිද? ඒ කියන්නේ මේ ස්ටෑන්ඩ් එකේ එකනේ. ඒකටම තමයි මේ ගැට ගහලා තියෙන්නේ. මෙතනින් හරහට පොල්ලක් ගැට ගහලා තියෙන්නේ. ඒක ඇවිල්ලා දැන් මේක ලොකුයිනේ කූඩුව මේ හරිය එන පළාතක් තියෙනවනේ. දැන් සවුකොලේ යලවනකොට ඕක පළලම දිගුණොත් එහෙම මේ මෙතෙන්ට ජොයින්ට් එකක් වගේ දාගන්න හිතෙන හින්දා ඒ කියන්නේ හිතෙයි වගේ හිතෙයි නෙමෙයි වෙයි වගේ හින්දා තමයි මෙහෙම හරහට එකක් බැඳලා තියෙන්නේ. ඕක තමයි මේ නැවේ අන්තිමේටම අපි සිද්ධ කරේ. නැවැඩේට මෙහෙමත් පෙන්වන්න නම් එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන්. නැත්තම් ඔක්කොම එකට පෙන්වුවම බෑනේ. ඔන්න නැව. හරි. ඔන්න තමයි නැව. හරි දැන් අපේ ඔක්කොම වැඩ ටික ඉවරයිනේ. දැන් අපිට මේක තියෙන්නේ අලව ගන්න. එතකොට මම ගෙනල්ලා තියෙනවා මේකට සුදු පාට සවුකලයි රතු පාට සවුකලයි. එතකොට මම මේක අලවන්නේ තනිකර සුදු පාටින් අලවනවා මිසක් කූඩුව ඉවර වෙනකම්ම. ඊට පස්සේ අර හැම පටියකටම ඒ කියන්නේ හැම උණ පටියක් ගියපු තැනකින්ම මම රතු පාටින් අර මේ පටි කපලා අලවනවා. පටිය දෙපැත්තෙන් අර කෙඳි කෙඳි වගේ තියෙන විදිහට. මම මේකට කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒකයි මම එහෙම කිව්වේ. අර දෙපැත්තෙන් කෙඳි කෙඳි තියෙන විදිහට පටිය කපලිවලා සම්පූර්ණයෙන්ම උණ පටි තියෙන තැන් වලට අලවනවා. හරිද? ඔය කට්ටිය මේ ගන්නවා නම් ටික වියදම් කරන්න පුළුවන් නම් ඒ කියන්නේ දැන් මේකට සවුකොලයකුත් දැන් රුපියල් 10ක් ඉවරනවානේ. ඒතකොට තෙල් සවුකොල තියෙන්නේ. සරුංගල් හදන කට්ටිය නම් දන්නවා. හරි තෙල් සවුකොල මොනවද කියලා. ඉතින් එහෙම අලවන්න පුළුවන් නම් මේ නැවේ අර ක්වොලිටිය තව එනවා. හැබැයි ඉතින් ගාන සවුකොල ගන්නවා වගේ දෙගුණයක් තුන් ගුණයක් විතර නම් තෙල් සවුකොලයක්. ඒතකොට ඉතින් පොඩි අවුලක් තියෙනවා එතන. ඒක සාධාරණයි. හරි කොහොම හරි ඔය කට්ටිය ලස්සන විදිහකට වැඩේ කරන්න. තව එක දෙයක් තියෙනවා. දැන් අර මං කිව්වේ කෙඳි කෙඳි වගේ කපලා පටි අලවනවා කියලා. දැන් මම අරන් දෙන්නේ පාට දෙකයිනේ සුදුයි රතු විතරනේ. ඔය කට්ටිය ගන්නවා නම් තවත් ලස්සන කරන්න පුළුවන්. මේ දැන් හිතන්නකො සුදු පාටින් සම්පූර්ණ අලවනවා. ඊට පස්සේ තව නිල් පාටයි රතු පාටයි වගේ පාට දෙකක් ගන්නවා. හරිද? එතකොට එකට එකක් වෙනස්නේ. එතකොට රතු පාටින් හරි නිල් පාටින් හරි ටිකක් ලොකු පටියක් කපා ගන්නවා. ඊට පස්සේ ඒකේ කෙඳි කෙඳි වගේ කපලා ඉවරලා ඒ හැම දාරෙකම අලවනවා. ඊට පස්සේ ඊට වැඩිය පොඩි එකක් කපා ගන්නවා.
හරිද? ඊට පස්සේ ඒක මැද්දෙන් ගලවනවා. එතකොට සුදු රතු නිල් ඒ වගේ අමුතු ක්වොලිටියක් එනවා මේ වෙසක් කූඩුවේ. උනාට මම මේක කරන්නේ නැහැ. මොකද මේ ඔය කට්ටියට පෙන්වන්න හදන එක මට මෙහෙම තිබ්බහම ඇති කියලා හිතනවා. ඔය කට්ටියට අදහසක් තමයි දුන්නේ. හරිද? තව දෙයක් තියෙනවා මේ අනිවාර්යෙන් ඔය කට්ටිය මේකට බල්බ් හයි කරා ගන්නවා නම් පත්තු වෙනවද කියලා චෙක් කරලා බලන්න. හරිද? මේකට හයි කරලා අනිවාර්යෙන් චෙක් කරලා බලන්න. මොකද වෙසක් කූඩුව ඇලවුවට පස්සේ මේ ආය අත දාන්නවත් තැනක් නැති වෙන හින්දා. මොකද අපරාධේ මේ පත්තු වෙන්නේ නැත්තම් බල්බයක් හරි ඒක මොකක් හරි වෙලා තිබ්බොත් එහෙම අපරාධේ මේ ආය වෙසක් කූඩුව ඉරලා එපා මේ බල්බ් ටික මේ මාරු කරන්න. ඒ හින්දා අනිවාර්යෙන් ඒක චෙක් කරලා දාගන්න. අපි බලමු එහෙනම් මේක සම්පූර්ණයෙන් ඇලවුවට පස්සේ කොහොමද තියෙන්නේ කියලා. එහෙනම් අපි එතන සෙට් වෙමු. හරිද? හරි. හරුවෙල වෙලා තියෙන්නේ අපේ වැඩේ ඉවරයි. මේ තියෙන්නේ වෙසක් කූඩුව. හරිද? මේකේ ලයිට් කොහමත් හයි කරලානේ තියෙන්නේ. අපිට මේකේ ස්විච් එක දාන්න විතරයි තියෙන්නේ. බඩු පත්තු වෙනවා. හරිද? මේ පත්තු වෙච්චාම මෙහෙම පේනවට වැඩිය වෙනම අතල්ලක් තියෙන්නේ. මම ඒක තව ටිකකින් පෙන්නන්නම්. මේක දැන් අර ඉස්සරෝම අලෝපු විදිය පෙන්නන්නම්. දැන් අලෝපු කිසිම තැනක් නැහැනේ මේ වීඩියෝ එකේ. ඒ හින්දා අලෝලා තියෙන්නේ කොහොමද කියලා පෙන්නන්න. හරිද? ඊට පස්සේ අපි ලයිට් දාලා බලමු කොහොමද සීන් එක වෙන්නේ කියලා. හරි අපි බලමු එහෙනම්. මේ තියෙන්නේ අපේ නැව. හරිද? මේක සම්පූර්ණයෙන්ම සුදු පාට අලවලා රතු පාටින් තමයි ඔක්කොම කැටයන් ටික දාලා තියෙන්නේ. මේ තියෙන්නේ මම අර හදනවා කිව්ව අත්වැට. මේ මෙතන මේකේ රැලි කොහෙටවත් දාන්න බෑ වෙන මේ වටේට විතරක් රැලි දාගෙන තියෙනවා. ඔය රැලි එතෙන්ට දාගෙන තියෙනවා. ආයේ මේ පටි කපල ඉවර වෙලා අලවගෙන තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ හැම මේ උණ කූරක් ගියපු තැනකම වගේ තියෙනවා. එහෙම තමයි වැඩේ වෙන්නේ. එතකොට අර උණ කූර පේනවන්නේ නැත්තම් පිටට ඒ හින්දා තමයි මේ වගේ එකක් දාගන්නේ. මේ තියෙන අපි හදපු ස්ටෑන්ඩ් එක. ඒකත් මෙතනින් ඉඳන් මෙතෙන්ටම වහගෙන වගේ තියෙනවා. එහා පැත්තත් එහෙමයි. මේ තියෙන පිටිපස්ස. කොහොම තමයි ඉතින් සිද්ධිය වෙන්නේ. රැලි ටික හේල වෙනවා. ඉතින් එහෙම තමයි වැඩේ යන්නේ. මේ මුදුන වහලේ උඩ. ඒකත් අර උණපටි තියෙන දිහාට තමයි ඔක්කොම අලවගෙන තියෙන්නේ. මේ තියෙන්නේ හරිය. ඉතින් මේකේ මේ සුදු පාට අලවලා මේකට මෙච්චර මේ ඇදිලා තියෙන්නේ වතුර දාලා තියෙන්නේ. හරිද? වතුර ස්ප්‍රේ කරන එකකින් ස්ප්‍රේ කරා. අතින් ඉස්සත් හරි ස්ප්‍රේ කරන එකකින් ස්ප්‍රේ කරා. එතකොට මේක මේ ගානට වගේ ඇදෙනවා. මේ රතු පාට අලවලා මේකට ස්ප්‍රේ කරන්න යන්න එපා. මොකද එතකොට මේ රතු පාට දියවිලා මේ හැමතැනම පෙරෙනවා. හරිද? ඒ හින්දා මේ සුදු පාට අලවපු ගමන් මේ රතු පාට ලං කරන්නත් නැතුව ස්ප්‍රේ කරා නම් හරි. එක්කෝ අතින් ඉහන්න. එතකොට හරි. ඕක තමයි අපේ නැව. අවුලක් නැහැනේ. හොඳින් තියනව නේද? අපි එහෙනම් දැන් ලයිට් දාලා බලමු කොහොමද සිද්ධිය වෙන්නේ කියලා. හරිද? දැන් අපි බලමු මෙන්න මේ ලොකු ලයිට් එකත් ඕෆ් කරාට පස්සේ නැව කොහොමද තියෙන්නේ කියලා. හරිද? නැවේ කතන්දරේ යෝග තමයි. හරිද? ඔය කට්ටියට හිතන දේ අනිවාර්යෙන් කියාගෙන යන්න. නිකන් මෙහෙම වුණා නම් හොඳයි වගේ කතාවක් නැත්තම් නිකන් යෝජනාවක් ඕන දෙයක් කියාගෙන යන්න. එහෙනම් අපි ගිහින් එන්න. තව වැඩකින් සෙට් වෙමු. බයි.